පරිසරයට ඉඩක්. රතන් දුවේ පුතේ අපි ගිය සතියේ කතා කරා ලංකාවේ අධිරක්ෂිත නැත්නම් කිසිම පුජ්‍යලයකට යන්න නොදෙන එක් ඉමක් ගැන අපි කතා කරා. ඒතන තමයි හග්ගල කන්ද. නැත්නම් හග්ගල කඳු වැටියේ පිහිටා තිබෙන හග්ගල කන්ද. මේ හග්ගල කන්ද බලන්න යන කාටවත් බෑ. මේක අධිරක්ෂිත බිමක්. ඒක බලන්න සංචාරකීන්ට යන්න පුළුවන්. හැබැයි ඒ කියන අධිරක්ෂිත ප්‍රදේශයට යන්න බෑ. ඒකේ එච්චර ජෛව විවිධත්වයකින් පරිපූර්ණ සහ විවිධ ශාක වර්ග වලින් සමන්විත පුදුම බිමක් හග්ගල කියලා කියන්නේ. මේව තව ලංකාවේ තියෙන තව සුවිශේෂී ස්ථානයක් තමයි එවැනි ස්ථාන 3යි මුල් ලංකාවටම තියෙන්නේ. ඒ වගේ අධිරක්ෂිත ස්ථානයක් තමයි මේ අපි කතා කරන්න හදන රිටිගල කන්ද. රිටිගල කන්ද. මේ රිටිගල කන්ද කියලා කියන්නේ එහෙම සුවිශේෂීම තැන. මේකේ පිහිටීම ගැන අපි අරගන්නවා නම් සරල විදිහට අරගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටලා තිබෙන්නේ මධ්‍යම මේ උතුරු මැද පළාතට තමයි අයත් වෙන්නේ. ඔය හබරන ඉඳලා අනුරාධපුරයේ එන මාර්ගයේ ගණේවල්පොළ මෙන්න මේ කියන ප්‍රදේශයට වෙන්න ගණේවල්පොළ තමයි හරියට කියන්නේ මේ රිටිගලට හැරෙන තැන. සහ ඒ මෙන්න මේ ප්‍රදේශය තමයි මේ රිටිගල වනාන්තරයේ නැත්තම් මේ මහා කන්ද පිහිටලා තිබෙන්නේ. මේක අක්කර 7200ක් උස අඩි 2000ක් විතර වෙනවා. අපි මීටර්ස් වලින් අරගන්නවා නම් මීටර්ස් 600ක් විතර උසයි. මේ තැන තමයි වියලි කලාපය කියලා අපි හඳුන්වන මේ නුවර කලාපී ප්‍රදේශය. නැත්තම් අපි කියනවා අනුරාධපුරය පොළොන්නරුව කියන මේ පළාත් වලට නැත්තම් වියලි කලාපයේ තිබෙන උසම තැන තමයි මේ රිටිගල. මේ රිටිගල අධිරක්ෂිත තැනක්. ඔබටත් මටත් යන්න හම්බ වෙන සීමාවක් තියෙනවා. රිටිගල කඳුවැටියේ කන්දේ අපිට යන්න පුළුවන් පැරණි ආරාම සහ පැරණි නටබුන් අපිට හමු වෙන සීමාවක් තිබෙනවා. මෙන්න මේ සීමාව දක්වා ඔබටත් මටත් නැරඹීම සඳහා යෑමේ අවස්ථාව ලැබෙනවා. හැබැයි එතනින් එහාට අපිට යන්න සුවිශේෂී අවසරයක් අපි ලබා ගන්න ඕනේ. මම දන්න තරමින් එහෙම දෙන්නේ මුළු ලෝකෙම පිළිඅරගත්ත සුවිශේෂී පරිසරවේදීන්ට විද්‍යාඥයින්ට පමණයි. ඒක සාමාන්‍ය අපිට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන තැනක් නෙමෙයි. ඒක අධිරක්ෂිත ප්‍රදේශයක්. ඇයි මේක මෙච්චර අධිරක්ෂිත ප්‍රදේශයක් බවට පත් වෙන්න හේතු වෙලා තියෙන කියන කාරණාවත් එක්කත් ඇයි මේ රිටිගල මේ මෙච්චර රක්ෂිතයක් වෙන්නත් මෙච්චර වැදගත්කමක් වෙන්නේත් ඇයි කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම මේ රිටිගල කියන්නේ කඳු හතක්. කඳු හතක්. අපි අරගත්තොත් එම ආසියා කන්ද, බට කන්ද, ඊළඟට කොඩිගල කන්ද, ඊළඟට උණ කන්ද, අමරාපති කන්ද, ඊළඟට පටලිය හින්න කන්ද, කිරිවැල් හින්න කන්ද. මෙන්න මේ කඳු ටික තමයි මෙතන තියෙන ප්‍රධාන කඳු හත වෙන්නේ. රිටිගල කියන නම හැදිච්ච එක අරගෙන බැලුවොත් ඒකට හේතු ගණනාවක් කියනවා. දැන් රිටිගලත් එක්ක බැඳිච්ච ජනප්‍රවාදයක් තියෙනවා පුතේ. ඊට කලින් මම මේක කියන්නේ රිටිගල කියන නම හැදෙන්න හේතු වෙලා තියෙන්නේ එකක් තමයි මේ රිටි කියන ශාක වර්ගය හමු වෙන තැනක් විදියට හඳුන්වනවා. ඒක පිටලා තිබෙන්නේ ඔය රිටිගල කියන කඳු වැටියේම තමයි කඳු කිහිපය මත තමයි මේ රිටි කියන ශාකය දැකීම හැකියාව තිබෙන්නේ. ඊට අමතරව තව කියනවා දැන් මේ වියලි කලාපයේනේ මේ වියලි කලාපයේ රිටක් වගේ නැත්නම් දණ්ඩක් වගේ ඉහළට පෙනී සිටින එකම කන්ද නිසාවෙන් මේකට රිටිගල කියන නම හැදුනයි කියලා කියනවා. හැබැයි අපි ඔය කොහොම කිව්වත් අරිට්ට පබ්බත අතීතයේ ඉඳලා මහාවංශයෙන් කියවෙන්නේ අරිට්ට පබ්බත කියන නමින් හඳුන්වන්නේ මේ රිටිගල කියන කාරණාව. ඉතිහාසඥයෝ නැත්නම් පුරාවිද්‍යාඥයන් මේ සියලු දෙනා පිළි අරගන්න දේ.
ආරාම රාශියක් දැකීමේ හැකිය තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1400 නැත්නම් ඔව් වසර 1500කට වඩා පැරණි ආරාමවල පැරණි ගල් කුරුණු ඒ වගේම පුකුණු මේ වගේ ආරාම වල තිබෙන බොහෝ නෂ්ටාවශේෂයන් අපිට හමු වෙලා තියෙනවා පුරා විද්‍යාත්මක වැදගත්කමින් ඉතා ඉහළ සෙල්ලිපි රාශියක් හමු වෙනවා ඒ අතරතුර මේ රිටිගල කන්දත් එක්ක මේ ප්‍රදේශයේ ආරණ්‍යයක් විදිහට භික්ෂුන් වහන්සේලා භාවනාව සඳහා යොදාගත්ත බොහොම නිස්කලංක බිමක් විදිහටත් පිළිඅර ගන්නවා. තව ජනප්‍රද රාශියක් තියෙනවා පුතේ. මේ ජනප්‍රද ප්‍රවාද රාශියෙන් එකක් තමයි අර හග්ගලත් එක්ක බැඳිච්ච රාම යුද්ධයේදී හනුමාන් හිමාලයෙන් කඩාගෙන ආපු කඳු වැටිය කන්ද අරගෙන ආපු කන්ද තමයි හග්ගල තියෙන්නේ කියලා අපි කතා වුණානේ. අන්න ඒ අරගෙන එනකොට වැටිච්ච එක කොටසක් විදිහට හඳුන්වනවා මේ රිටිගල කන්ද. තව ඒ වගේ තව තැනක් ගැන සඳහන් වෙනවා. ඒ විදිහටම ජනප්‍රවාදයේ තියෙනවා. ඒ රූමස්සල අපි ඉදිරි දවසකදී කතා කරමු රූමස්සල ගැන. මෙන්න මේ ඒ වගේ තැන් ලංකාවේ පිහිටලා තිබෙනවා. දැන් හැබැයි විශේෂයෙන් ඔය ඉරිරාජ, සඳරාජ, බින්කොහොඹ මේ වගේ මේ සුවිශේෂී පැලෑටි මේ බිම තුල වැවෙනවා. ඒකත් එක හේතුවක්. ඉතින් අර ජනප්‍රවාදයේ ඒක සඳහන් වෙනවා. තව ඔබ අහලා ඇති දුටුගැමුණු රජුරුවන්ගේ එක සුලීන් එලාරට විරුද්ධ ගිය යුද්ධෙදී දසමහා යෝධයන් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් හිටියා. ඒ තමයි ජයසේන කියලා හඳුන්වන යක්ෂයෙක් කියලා තමයි හඳුන්වන්නේ. රිටිගල ජයසේන කියලා තමයි හඳුන්වන්නේ. ඔහුව. ඔකේ කතාවක් තියෙනවා. ගෝඨයිම්බර යෝධයා එයත් එක්ක සටනක් තිබිච්ච වෙලාවේදී අඩි ගානක් ඉහළට පැනලා වම් පයින් මහපට ඇඟිල්ලෙන් ගැහුවලු ඒ ජයසේනගේ බෙල්ල ගැලවිලා යන. ඉන්පස්සේ වලස් ඔලුවක් එයාට තිබ්බලු එයාගේ යාළුවෝ ගහලා. ඉතින් මෙහෙම ලොකු කතාවක් තියෙනවා. ඒ කතාවේ සඳහන් වෙන රිටිගල ජයසේන ගැන සඳහන් වෙන්නේ මේ රිටිගල කියන ප්‍රදේශයත් එක්ක. මේ රිටිගල ප්‍රදේශය වටා නැත්නම් මේ රිටිගල කඳුවැටිය වටා ගම් 14ක් පිහිටලා තියෙනවා. ඔය කඩවල ඊළඟට බමුණුගම වගේ එහෙම ගම්මාන මේ 14ක් විතර මේක වටා පිහිටලා තිබෙනවා. හැබැයි කොහොම වුණත් වැදගත්ම කාරණාව තමයි මේ රිටිගල කඳුවැටිය විශේෂම දේ තමයි වර්ෂය පුරාම සිහින් ජල ධාරාවන් කන්ද ඉහළ සිට පහළට ගලා එන එක. සහ මේ බිමේ, ඒ කියන්නේ මේ රිටිගල කියන මේ ඓතිහාසික පැරණි නගරයක් නැත්නම් ආරාම රාශියක් විත නගරයකුත් ගැන සඳහන් වෙනවා රිටිගලත් එක්ක. ඒ සියල්ලත් එක්ක තෙල් කලාපයේ දේශගුණික රටාවන් තමයි මේ රිටිගල පේන්න තියෙන්නේ. හැබැයි මේ රිටිගල තියෙන්නේ කොහෙද? වියලි කලාපයේ. වියලි කලාපයේ තියෙන මේ රිටිගල ඒකේ තියෙන දේශගුණික රටාව පිහිටලා තිබෙන මේ කාලගුණික සහ දේශගුණික ස්වභාවය තෙත් කලාපීය ස්වභාවයක්. ඉතින් ඒක හරි සුවිශේෂී. ඊළඟට ඒ වගේම තමයි පුතේ උද්භිද වැදගත්කම. ඒ කියන්නේ මේ බිමේ හැදෙන ශාක ඒ වගේම මේ ඉන්න සත්තු මේ බිමට අතිශය වැදගත් වන ජෛව විවිධත්වයෙන් යුක්ත සත්තු. මෙන්න මේ කියන කාරණාවන් මත තමයි අපි රිටිගල දකින්නේ. දැන් ඓතිහාසික පැරණි ජනප්‍රවාදයන් අනුවත් රිටිගල හරි සුවිශේෂී තැනක්. ඒ වගේම තමයි රාම රාවණා යුද්ධත් එක්කත් බැඳිච්ච බිමක් විදියට පිළිඅර ගන්නවා රිටිගල. ඊළඟට අනිත් පැත්තෙන් අපි ඔය කියන දුටුගැමුණු රජුරුවන්ගේ යුද්ධ සටන් කලාවන් වලදීත් රිටිගල ගැන සඳහන් වෙනවා. ඒ වගේම තමයි අරිට පබ්බත කියන නමින් හඳුන්වපු මේ ප්‍රදේශය හඳුන්වන්නේ මේ රිටිගල කියන නමින් රිටිගල කියලා හඳුනාගෙනත් තියෙනවා. දැන් මේ වගේ ඓතිහාසික සුවිශේෂී කාරණාවල් ගණනාවකින් පමණක්ම නෙමෙයි මේ බිම හරි මනරම් සුන්දර බිමක්. මම රත්තරන් දුවේ පුතේ කඳු 7කින් සමන්වෙච්ච කඳු මුදුන් 7කින් සමන්වෙච්ච මේ බිමට ඔබ යන්න ඔබේ පියවර
තබන්න. හැබැයි වෙන කිසිම දෙයක් ඒ බිමේ තබන්න එපා. ඔබේ හුස්ම සහ පියවර හැර පියසටහන් හැර ඒ බිමේ කිසිම දෙයක් අතහැරෙන්න එපා. මොකද මේ බිම ඔබටත් මටත් පමණක් හිමි බිමක් නෙමෙයි. මේ බිම මතු අනාගතයේදී මේ බිමේ විතරක් නෙමෙයි මේ ලෝකයේ බිහි වෙන සියලුම දෙනාටම හිමි බිමක්. ඒක එච්චර අධිරක්ෂිත බිමක් බවට පත් වෙලා තිබෙන්නේ එහි තිබෙන සුවිශේෂී තත්වයන් නිසාවෙන්. ඔබත් මමත් නොදන්න රහස් කතා කොච්චර ඇද්ද මේ රිටිගල කඳු තුල. ඔබත් මමත් නොදන්න ඓතිහාසික කතාවන් කීයක් ගැබ් වෙලා ඇද්ද මේ රිටිගල කඳු තුල. මරතරන්දුවේ පුතේ ඔබ යන්න ඔබේ පීවර සටහන් පමණක් තබන්න ඔබේ හුස්ම පමණක් ඒ බිමේ හෙලා එන්න. හැබැයි ඔබ ඒ බිමෙන් කිසිම දෙයක් රැගෙන එන්නත් එපා. ඒ වගේම ඔබ කිසිම දෙයක් රැගෙන ගොස් ඒ බිමට දමලා එන්නත් එපා. හේතුව ඔබටත් මටත් පමණක්ම නෙමෙයිමයි රත්තරන්දුවේ පුතේ මේ බිම අයිති වෙන්නේ අනාගතයේ ඉන්න සියලු දෙනාට. මේක අපේ සියලු දෙනාගේ වගකීමක් වෙනවා. පරිසරයට ඉඩක්